හලෝ කොහොමද මගේ යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. හුඟක් යාළුවෝ මගෙන් ඇහුවා මගේ වීඩියෝ එක බලලා DSP app එකෙන් කොහොමද ට්‍රේන් එකක් බුකින් දාගන්නේ කියලා. එතකොට හුඟක් අයට සමහර අයට තේරෙන්නේ නැහැ කොහොමද ඒක කරන්න කියලා. මටත් තේරුනේ නැහැ මුල් දවස් ටිකේ. ඉතින් මම සමහර අය දන්නවා ඇති මම මේ තේරෙන්නේ නැති අයට මං හිතනවා මට තේරෙන විදිහට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. මම දන්න විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ app එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඔයගොල්ලෝ DSP app එක මුලින්ම ඉන්ස්ටෝල් කරගත්තාම ෆෝන් එකට ඔයගොල්ලන්ට ඒක app එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. එතකොට යාළුවනේ ඔයගොල්ලෝ මේ ස්ටේෂන් එකෙන් තමයි එන්න ඕනේ. එතකොට අපි එතන ටික් කරගෙන ස්ටේෂන් එක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මෙතන අපි හිතමු ඔයගොල්ලෝ හෝසන්ස් වලට එනවා කියලා. එතකොට එතන අපි හෝසන්ස් මෙතන සර්ච් කරලා හෝසන්ස් ටික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන now කියන තැනට ගිහිල්ලා මෙතනින් ඔයගොල්ලෝ එන යන වෙලාව ඔහොම සිලෙක්ට් කරගන්න. ඔයගොල්ලෝ එන දවස ඒ ටික ඔක්කොම මෙතන දවසක් තියෙනවා. ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලෝ එන දවස ඒවා කලින්ම ඔයගොල්ලන්ට බුකින් දාගන්න පුළුවන්. එතකොට යාළුවනේ මම මේ වීඩියෝ එක කරන රෑ හින්දා මට මෙහෙම තමයි මෙතන වැටුනේ ට්‍රේන් එන යන විදිහ. ඊට පස්සේ මෙතන තියෙනවා 12:04ට එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා පාන්දර 1:56ට පාන්දර 3ට. අපි නිකන් එකක් ටික් කරගමු. ඊට කලින් යාළුවනේ මෙතන කියන්න ඕනේ මෙතන උඩ අපිට මෙතන කී දෙනෙක් එනවද කියලා දාගන්න පුළුවන්. අපි දෙන්නෙක් එනවා කියලා අපි සිලෙක්ට් කරගෙන සේව් කරගමු. එතකොට යාළුවනේ මෙතන වැටෙන ගණන් වෙනස් වෙනවා. කලින් වැටුනේ මීට වඩා අඩු ගණනක් මම ආයි දාලා පෙන්නන්න ඔයගොල්ලන්ට. මේ තියෙන යාළුවනේ ට්‍රෝන 437ක් වැටුණා හෝසන්ස් වලට යන්න කෝපන්හේගන් වල ඉඳලා. මම ඒ කෙනෙක්ට මම මෙතන දෙන්නෙක් කියලා සිලෙක්ට් කරගත්තාම යාළුවනේ 872ක් වැටුණා. එතකොට මම නිකන් මේක ටච් කරලා බලන්නම්. එතන ටච් කරාම යාළුවනේ මෙහෙම වැටෙනවා. එතකොට ඕගොල්ලන් පුළුවන් බලාගන්න මේ කඩිරි වලින් පෙන්වන්නේ ඕගොල්ලෝ ට්‍රැක් එක චේන්ජ් කරන්න ඕන නම් විතරයි. නැත්තම් මේක තනි ඉරක් විදියට තමයි පෙන්වන්නේ. දැන් මෙතන මැප් එකකුත් පෙන්වනවා යාළුවනේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන එයාපෝට් එක ගාවින් බහලා මෙතන කෝපන්හේගන් H වලට ඇවිල්ලා තමයි අනිත් ස්ටේෂන් වලට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ හෝසන්ස් වලට යන විදිය. එතකොට යාළුවනේ මම කියන්නේ මෙහෙම ට්‍රේන් ටිකක් තෝරගද්දී පොඩ්ඩක් බලලා තෝරගන්න ඕනේ. මේ වගේ ට්‍රේන් ටිකක් කරදරයි. ඔයගොල්ලෝ තෝරගන්න එපා කියලා තමයි මම නම් හිතන්නේ. මොකද මෙහෙම චේන්ජ් වෙලා යන්න ගියාම ඔයගොල්ලෝ ලැගේජස් එහෙම අරන් එනකොට කරදරයි. දැන් මෙතන කෝපන්හේගන් ස්ටේෂන් එකෙන් අපි ට්‍රැක් 2 වලින් ට්‍රේන් එක අරගෙන කෝපන්හේගන් H වලින් බහලා ට්‍රැක් 3 වලින් තමයි අපි බහින්නේ. ඊට පස්සේ ට්‍රේන් එක චේන්ජ් කරනවා ට්‍රැක් 5 වලට අපි යන්න ඕනේ. අපේ බඩු ටික ඔක්කොම අරගෙන ට්‍රැක් 5 වලට ගිහිල්ලා තමයි හෝසන්ස් වල ට්‍රේන් එක ගන්න වෙන්නේ. ඒ හින්දා මම හිතනවා මේ වගේ ට්‍රේන් ගන්න එක ඔයගොල්ලන්ට කරදරයි කියලා. අපි දැන් මේ දිගටම පෙන්නන්නේ මේ වගේ ට්‍රේන් හින්දා අපි මෙතන මේ රෑ හින්දා තමයි මේ ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් මෙතන අපි උදේ වෙලාවක් තෝරගමු යාළුවනේ. සාමාන්‍යයෙන් 10 විතර සිලෙක්ට් කරගමු. අපි මෙතන 10 සිලෙක්ට් කරගත්ත උදේ. එතකොට යාළුවනේ මෙතනත් වැටෙනවා උදේ 10:24ට තියෙනවා මේ වගේ ට්‍රැක් පයින් එකක්. මම මෙන්න මේ වගේ තනි ට්‍රේන් එකක් තෝරගන්න. ඒක මම හිතනවා ඔයගොල්ලන්ට පහසුයි කියලා. මොකද ඒතර ලැගේජස් එහෙම අරගෙන යන්න ඕනේ නැහැ තනින් තැනට. මේක බලුවා මේ තියෙන යාළුවනේ කෝපන්හේගන් එයාපෝට් එක ගාව තියෙන ස්ටේෂන් එකකින් අපි නැගලා ට්‍රැක් 2 එකෙන් ඊට පස්සේ කෙලින්ම හෝසන්ස් වලින් බහින්න පුළුවන්. ඒකේ දෙන්නෙට 872යි එකම ගාන. මේ ට්‍රේන් එකේ ගියත් ඒ ගානමයි. හැබැයි යාළුවනේ මේ ට්‍රේන් එක යනකොට ගොඩක් මේ චේන්ජ් වෙන්න ඕනේ. තනින් තැනට බහින්න ඕනේ. බඩු අරගෙන සාමාන්‍ය ඔයගොල්ලෝ ලැගේජස් ගොඩක් ගෙනවොත් එපා වෙනවා යාළුවනේ. මේ ටික අරගෙන ට්‍රැක් වලින් ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ට්‍රැක් වලට කොහොමද මාරු වෙන්න තියෙන්නේ. හැමදේම මේ වීඩියෝ එකේ මම කියලා තියෙනවා. එහෙනම් මම හිතනවා මෙන්න මේ වගේ එකක් සිලෙක්ට් කරගන්න එක හොඳයි කියලා. මෙන්න මේ වගේ යාළුවනේ ඔයගොල්ලෝ බලලා හරියට ට්‍රේන් එක බුකින් දාගන්න. හරි ට්‍රේන් එකක් මම හිතනවා ඔයගොල්ලෝ ට්‍රාන්සිට් එකේදී ට්‍රේන් එක බුකින් දැම්මම හරි කියලා. මොකද හුඟක් ෆ්ලයිට් ඩිලේ වෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ ට්‍රේන් එක මිස් වුණොත් ඕගොල්ලන්ට මේ සල්ලි ආයේ ගන්න අමාරුයි. සමහරවිට හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම හිතනවා ට්‍රාන්සිට් එකේදී
ඔගොල්ලෝ බුකින් දාගත්තා නම් හරි කියලා. ඉතින් අපි මේ ට්‍රේන් එක සිලෙක්ට් කරගමු. එතකොට යාළුවනේ මෙතන ඔයගොල්ලන්ට ෂීට්ස් තෝරගන්න හම්බ වෙනවා. ස්ටෑන්ඩඩ්, සයිලන්ට්, ෆැමිලි. එතකොට යාළුවනේ මේ සයිලන්ට් සෝන් එකේ කතා කරන්න බෑ. පොත් කියවන්න ඒ වගේ දේවල් වලට තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. හින්දා ඒක ටිකක් අපි ළමයි එක්ක එනවා නම් අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා නේ. හින්දා මං හිතනවා ඒකත් හරියන්නේ නැහැ කියලා. කැමති කෙනෙක්ට එහෙම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන එක ෂීට් එකක් යාළුවනේ ක්‍රෝන 30ක් වෙනවා. ඒ හින්දා අපි මම මෙතන ෆැමිලි සෝන් කියන එක ටික් කරගෙන දැන් මෙතන ෂීට්ස් දෙකක් කියලා වැටුණා යාළුවනේ. මම කලින් අපි දෙන්නෙක් එනවා කියලා අතන සිලෙක්ට් කරගත්ත හින්දා ක්‍රෝන 30යි අපි දෙන්නෙට හින්දා ක්‍රෝන 60ක් යනවා යාළුවනේ. ඊට පස්සේ අපි මෙතන view කරලා අපිට පුළුවන් අපේ ෂීට් එක අපිටම තෝරගන්න කොතනද තියෙන්නේ කියලා. මේ යාළුවනේ අලු පාටින් තියෙන ඒරියා එකේ ඔක්කොම ෂීට්ස් බුකින් වෙරලා තියෙන්නේ මේ වෙද්දි. එතකොට අපිට බුකින් දාගන්න පුළුවන් මේ කළු පාට කොටු. මේ ඕන එකක් ටික් කරලා අපිට දාගන්න පුළුවන්. මං හිතනවා මේම එක ළඟ තියෙන දෙකක් දාගන්න. අනිත් එක මෙතන charging point එකකුත් තියෙනවා. ෆෝන් එක ලැප් එක තියෙනවා නම් අපිට ඒක charge කරගන්න පුළුවන්. එතකොට මේ වගේ තැනක මේවනම් සාමාන්‍යයෙන් දැන් මේක බුකින් වැටිලා තියෙන්නේ. ඒ වුණාට අපි මේ වගේ තැනක් තෝරගත්තොත් මේවා ලැගේජස් තියන්න ඉඩ නැහැ. අපිට වෙන්නේ එතකොට මේ වගේ තැනකට ඇවිල්ලා ලැගේජස් ටික තියලා මෙන්න මේ වගේ තැනකින් ඇවිල්ලා ඉඳගෙන ඉන්න. එතකොට අපේ ලැගේජස් තියෙන වෙන වැගන් එක අපි ඉඳගෙන ඉන්නේ වෙන වැගන් එක. ඒක ඉතින් මෙහි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම අපේ බඩු හොරකම් කරන්න ඒ වගේ දේවල් නම් වෙන්නේ නැහැ. ඊට පස්සේ යාළුවනේ මෙතන මගේ වැටෙනවා වැගන් එක 72. මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද වැගන් එක ගාවට ගිහලා හිට ගන්න කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද වැගන් එක ගාවට ගිහිල්ලා අපි නගින්නේ. ඒ හැමදේම මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. go to confirm යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ conditions ටික තියෙනවා යාළුවනේ. මෙතන ටික් කරලා අපිට payment එකට යන්න තියෙන්නේ. දැන් මම මේක කලින් app එක පාවිච්චි කරපු හින්දා මගේ කාඩ් නම්බර් එක මෙතන මම සිලෙක්ට් කරගෙන තියෙනවා. නැත්තම් ඔයගොල්ලෝ මෙහෙම ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් ක්‍රෙඩිට් කාඩ් එක, මොබයිල් පේ, ඔයගොල්ලන්ගේ වීසා කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ ඇඩ් කරගෙන ඔයගොල්ලෝ මෙතන පේමන්ට් එක මෙහෙම ටච් කරාම ඔයගොල්ලන්ගේ පේමන්ට් එක වෙලා ඔයගොල්ලන්ගේ කාඩ් එකෙන් සල්ලි කැපිලා ටිකට්ස් දෙක ඔයගොල්ලන්ගේ බුකින් වැටෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනම වෙලාවක ඔයගොල්ලන්ගේ ටිකට් එක චෙක් කරගන්න පුළුවන් යාළුවනේ your trips කියන එකේ. මෙතෙන්ට ගියාම යාළුවනේ මම දැන් මෙතන බයි කරේ නැති හින්දා මගේ ටිකට් එක නැහැ. නැත්තම් හැම වෙලාවෙම ඔයගොල්ලන්ගේ ටිකට් එක මෙතන පෙන්නනවා. ඔයගොල්ලන්ගේ ටිකට් එක චෙක් කරන්න එන එක්කෙනාවම මෙතන your trips වලට ගියාම ඔයගොල්ලන් ටිකට් එක පෙන්නනවා. දැන් මම මෙතන බයි කරපු නැති හින්දා මගේ පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ටිකට් එක එතන චෙක් කරලා ඔයගොල්ලන්ට thank you කියලා කියනවා. ඒ වගේ යාළුවනේ මගේ channel එක subscribe කරන්න. Thank you.